අපි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද මිලියන ගණන් views යන Q&A shorts හදලා මුදල් උපයන්නේ කියලා. ඉතින් අද වීඩියෝ එක මාර වටින වීඩියෝ එකක්. ඔයත් හොඳට හිතන්න පුළුවන් කෙනෙක් නම් ඔයාට මාර වැඩක් ගන්න පුළුවන්. මොකද මම අද වීඩියෝ එකෙන් කියලා දෙන පොඩි පොඩි දේවල් අරගෙන ඔයාට ඊට වඩා දෙයක් එකට ඇඩ් කරලා හොඳ වීඩියෝ එකක් හදලා හොඳ ගේමක් ගන්න පුළුවන්. ඔයාට වීඩියෝ එක බලාගෙන යද්දි මොනවාම හරි ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මං අනිවාර්යෙන් ඔයාට ඒක පැහැදිලි කරලා දෙන්නම්. මේ වගේ ලේසි වැඩක් කරලා ගේමක් ගහ ගන්න පුළුවන් කියන්නේ මාර chance එකක්. ඒකින්ද අනිවාර්යෙන් මේක මිස් කරගන්න නැතුව අවසාන වෙනකම් බලන්න. සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා TechScoop 360 YouTube channel එකට. තවත් මේ වගේ වැදගත් වීඩියෝ බලන්න අනිවාර්යෙන් අපේ YouTube channel එක subscribe කරලා notification on කරගෙන තියාගන්න. ඒ වගේම අපේ WhatsApp channel එකත් follow කරලා join වෙන්න. අපි අපේ channel එකෙත් හැම අප්ඩේට් එකක්ම දානවා. ඔයත් join වෙලා වගේ යාළුවන්වත් join කරව ගන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මුලින්ම අපි යමු ChatGPT එකට. ChatGPT එකට ගියට පස්සේ මම මෙතන හදාගත්ත prompt එකක් තියෙනවා. මම මේ prompt එක copy කරලා මෙතන paste කරන්න. මේකේ කියලා තියෙන්නේ මට questions and answers ඕනේ. මෙන්න මේ විදිහට කියලා මම example එකකුත් දීලා තියෙනවා. මෙන්න questions ටික මෙන්න answer එක. මට ඒ වගේ තව මේ questions and answers ටිකක් generate කරලා දෙන්න කියලා තමයි මම මෙයාට කියලා තියෙන්නේ. මම මේ prompt එක අනිවාර්යෙන් මගේ වීඩියෝ එකේ description එකේ දාලා තියන්නම්. බලමු මොන වගේ උත්තරයක් දෙයිද යාලා කියලා. හරි යා ටේබල් එකක් එක්කම දීලා තියෙනවා අපිට. මෙතන දීලා තියෙන්නේ 5යි. මම ඉල්ලලා තියෙන 5යි නිසා අපි තව අපිට ඕන නිසා අපි තව ඉල්ලමු. create 100 more similar riddles. හරි යන්න අපිට තවත් create කරලා දෙනවා. හරි 20ක් create කරා. අපෙන් අහනවා තව ඕනද කියලා. හරි මම කියනවා කන්ටිනියු කරන්න කියලා. හරි ওই විදිහට ඔයා ඇතිතරම් හදා ගන්න. මම දැනට ඔයාලට පෙන්වන්න ඕන නිසා මෙතනින් නවත්තනවා. ඔයා ඊළඟට කරන්න ඕන new tab එකක් ගන්න. අරගෙන ඔයාලට මෙන්න මෙතන පේනවා මේ Google Apps කියලා තියෙන්නේ. එතනදී බලා ගන්න පුළුවන් ඔයාලට ටිකක් පල්ලෙහාට යනකොට තියෙනවා Google Sheets. ඒකට යන්න. ගියට පස්සේ ඔයාලට මෙතන blank sheet එකක් ගන්න. හරි ඊට පස්සේ ඔයා කරන්න ඕන අපි දැන් මෙතන හදාගත්ත riddles ටික තියෙනවා. ඒක මෙන්න මේ title කියන මෙන්න මෙතන ඉඳන්ම ඔයා copy කරගන්න ඕනේ. මෙතන ඉඳන්ම copy කරගන්න පල්ලෙහාට යනකම් මෙතෙන් මෙනකම් copy කරගෙන ඔයා මෙතනට click කරලා paste කරගන්න. හරි එතකොට ඔයාලට මෙන්න මේ වගේ පෙන්නනවා. මේවට හදා ගන්න පුළුවන් ඕන නම් දුර වෙනස් කරලා length එක මේ ගන්නට වෙනස් කරගන්න පුළුවන් ඕන නම්. එතන length ටික හදාගත්තට පස්සේ මෙතන search කරගන්න canva.com කියලා. ඒකේ පළවෙනි එන එකට යන්න. ඊට පස්සේ කරන්න ඕනේ මේකට sign up වෙන්න ඕනේ. මම මගේ mail එකෙන් sign up වෙනවා. මුලින්ම sign up වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. මම මේකෙන් personal කියන එක දීලා ඉස්සරහට යනවා. මේ ටික මම skip කරගන්නවා.
හරි account එක create වුණාට පස්සේ ඔයාලට ගන්න පුළුවන් දවස් 30ක free trial period එකක් හම්බ වෙනවා. ඒක ගන්නත් පුළුවන් ඔයාලට. එහෙම නැත්නම් ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ open කරගෙන තියෙන්නේ මම free ගත්ත Canva Pro version එක තියෙන account එකක්. ඔයාටත් free version එක ගන්න හැටි දැනගන්න ඕනේ නම් comment එකක් දාන්න මම අනිවාර්යෙන් වීඩියෝ එකක් ගේන්නම්. හරි ඊට පස්සේ ඔයා මෙතන create කියන එක click කරන්න. ඊට පස්සේ ඔයා මෙතන search කරගන්න YouTube shorts කියලා. ඊට පස්සේ මෙන්න මේ වගේ නෝ මෙතන click කරගෙන යන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ designs අපිට පෙන්වලා දීලා තියෙනවා. අපිට පුළුවන් කැමති design එකක් තෝරගන්න. මම මෙතනින් search කරගන්නවා question and answers කියලා. මෙතන මම ටිකක් පල්ලෙහාට ගිහිල්ලා මෙන්න මේ වගේ එකක් තෝරගන්නවා. හරි ඊට පස්සේ මම මේක තමයි edit කරන්නේ. ඊට පස්සේ ඔයා යන්න ඕනේ මෙතන apps කියලා තියෙනවා. ඒකට යන්න. ඒකට ගියට පස්සේ ඔයාට ටිකක් පල්ලෙහාට යනකොට බලා ගන්න පුළුවන්. bulk create කියලා තියෙනවා. ඒකට යන්න ඊට පස්සේ ඒකට ගියාට පස්සේ ඔයාලට මතක ඇති අපි Google Sheet එකට දාගත්ත අපේ data ටික. ඒ data ටික මෙතන මේ enter data manual කියලා තියෙන තැනට ගිහිල්ලා අපි දාගන්න ඕන. ඉස්සෙල්ලාම table එක clear කරගන්න මෙතනින්. ඊට පස්සේ යන්න අපේ Google Sheet එකට. ඊට පස්සේ මෙන්න මෙතන මේ hook එකේ ඉඳන් අයිනට වෙනකන් select කරගෙන copy කරගන්න. ඊට පස්සේ මෙතන මෙන්න මේ T අකුර තියෙන තැන ඉඳන් ඒක උඩ click කරලා paste කරන්න. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙහෙම ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඔයා done දෙන්න. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මෙතෙන්ට ඔක්කොම ඇවිල්ලා තියෙනවා. step 2ත් අපේ complete. ඊට පස්සේ ඔයා මෙන්න මේක උඩ right click කරගන්න. කරලා connect data කියලා මෙතන තියෙනවා. ඒක උඩ click කරගන්න. ඊට පස්සේ hook කියලා තියෙනවා. ඒක දෙන්න. හරි ඊට පස්සේ අපි question එකට ඒ කියන්නේ අපි body එකට මම ඊළඟ text එක right click කරලා connect data දෙනවා. ඒක body එක විදිහට මම select කරනවා. හරි ඒකත් connect වුණා. ඒ වගේම මගේ answers ටිකත් මම ඒ විදිහටම connect කරගන්නවා. option 2 ඒ වගේම option 3 සහ මේක answer එක විදිහට connect කරගන්නවා. හරි ඔයාලට බලා ගන්න පුළුවන් දැන් ඔක්කොම අපි connect කරගෙන තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙතනින් පෙන්නනවා time එක. ඔයාලට මෙතන පෙන්වුවේ නැත්නම් ඔයාලට පෙන්වන්න මෙන්න මේ විදිහට. හරි මුලින්ම time එක පෙන්වුවේ නැත්නම් මේ විදිහට පෙන්වන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මේකක් උඩ right click කරලා show element timing කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන පෙන්නනවා. මම දැනට මේක පොඩ්ඩක් පැත්තකට ඇදලා තියාගෙන අනිත් ටික මම හදා ගන්නවා. මේ ටික මම ඉක්මනට හදාගෙන යන්නම්.
ඒ ටික හදාගත්තට පස්සේ මම මේකේ ටයිම් එක පොඩ්ඩක් දික් කරගන්නවා තප්පර 15කට වගේ. හරි ඊට පස්සේ ටයිටල් එකේ ඉඳන් ටයිමින් ටික හදා ගන්නවා මම. ආන්සර්ස් ටිකයි තප්පර 13ක් වගේ දා ගන්නවා මම මේ ටික. ඊට පස්සේ නැති වෙලා යන්න. ඊට පස්සේ මම ආන්සර් එකත් හදා ගන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන ඒ වගේත් අපි ටයිමින් හදා ගන්න ඕන. හරි ඊට පස්සේ ආන්සර් එකේ ටයිමින් මම අන්තිම තප්පර 2කට වගේ දා ගන්නවා. ඒ වගේම මේකේ බෑග්ග්‍රවුන්ඩ් එකත් අන්තිම තප්පර 2කට දා ගන්නවා. ඊට පස්සේ මම මෙතෙන්ට පොඩි කවුන්ට්ඩවුන් එකක් දා ගන්නවා තප්පර 10ක වගේ. ඒකෙත් මම ටයිමින් හදා ගන්නවා. මෙතන ටයිමින් වල තප්පර 10ක ඩියුරේෂන් එකක් තියෙන ඕන නිසා ඒ විදිහට හදාගත්තා. හරි දැන් මම මේක ප්ලේ කරලා බලන්නම් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා. හරි අපි හදාගත්ත එක හරියටම වැඩ කරනවා. ඔය දැන් කරන්න ඕනේ ආපහු අර ඇප්ස් කියන එකට ගිහිල්ලා මෙතන බල්ක් ක්‍රියේට් වලට යන්න ඕන. ඊට පස්සේ මෙතන තියෙනවා කන්ටිනියු කියලා. ඒක දෙන්න. ඔයාලට බලා ගන්න පුළුවන් අපි හදාගත්ත 20ම තියෙනවා මෙතන. ඊට පස්සේ ඔයා මෙන්න මෙතන generate 20 design කියලා තියෙන එක දෙන්න ඕනේ. ඒක දුන්නට පස්සේ ටික වෙලාවක් යනවා ජෙනරේට් වෙන්න. ජෙනරේට් වුණාට පස්සේ ඔයාලට උඩින් pop up message එකක් වගේ පෙන්නයි. මෙන්න මේ විදියට. ඒකේ view design දෙන්න. ඊට පස්සේ අපි වෙනම ටැබ් එකකට අරන් යනවා. හරි ඒ ටැබ් එකට අරන් ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ටයිටල් එක පොඩ්ඩක් එක ගොඩේ වගේ වැටිලා. ඒක නිසා අපි මේක මෙතනින් කැන්සල් කරගෙන ආපහු යන් අපේ කලින් පේජ් එකටම ගිහිල්ලා අපි මෙතන ටයිටල් එක පොඩ්ඩක් හදාගමු. ලයින් ස්පේස් එක චුට්ටක් අඩු කරගමු. හරි එහෙම කරගෙන මම ආපහු මෙතනින් ජෙනරේට් කරගන්නවා. හරි ආපහු මැසේජ් එකෙන් ආපහු view design දීලා ඔන්න අපේ designs ටික create වෙලා ඉවරයි. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයාගේ YouTube studio එකේ audio library එකට යන්න ඕනේ. ගියාට පස්සේ ඔයාලට මෙතන ඉරි තුනක් පෙන්නනවා. ඒක උඩ ක්ලික් කරලා ඔයාලට මේක ෆිල්ටර් කරගෙන ඔයාලට අවශ්‍ය දේ ගන්න පුළුවන්. මේකෙන් ගන්න කියලා කියන්නේ මේකේ copyright free නිසා. නැත්තම් ඔයා වෙන තැනකින් sounds ගත්තොත් ඔයාගේ වීඩියෝ එකට copyright වදින්න පුළුවන්. මෙතන කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙතනින් ඔයාලට අවශ්‍ය sound එක තෝරගෙන download කරගන්න. හරි download වුණාට පස්සේ නැවත ඔයා Canva එකට යන්න ගිහිල්ලා මෙතන uploads කියලා තියෙනවා. ඒකේ audio වලට යන්න.
ගිහිල්ලා ඔයාගේ ඩවුන්ලෝඩ් වෙච්ච ෆයිල් එකේ ඔඩියෝ එක අරගෙන ඩ්‍රැග් කරලා මෙතෙන්ට දාගන්න. ඊට පස්සේ ඒකේ පොඩි ප්‍රොසෙසින් එකක් යනවා. ප්‍රොසෙස් වුණාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඒ ඔඩියෝ එක ඇදලා අරගෙන මෙතෙන්ට දාගන්න. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට වීඩියෝ එකේ අවසානට ක්ලික් කරලා එතන රයිට් ක්ලික් කරන ඔඩියෝ එකේ ස්ප්ලිට් ඔඩියෝ දෙන්න. හරි ඔයාලට බලා ගන්න පුළුවන් ස්ප්ලිට් වෙනවා. ඒ වගේ අනිත් වීඩියෝස් වලත් අවසානට ස්ප්ලිට් ඔඩියෝ දෙන්න රයිට් ක්ලික් කරලා මම ඒ වගේ මෙතන තියෙන අපේ වීඩියෝස් 20ම කරගන්නවා. හරි 20ම කරගත්තට පස්සේ මෙතන ෂෙයා කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඒකට යන්න. ගිහිල්ලා මෙතනින් ඩවුන්ලෝඩ් දෙන්න. ඊට පස්සේ මම මෙතන ක්වොලිටි එක 4K තෝරනවා. මොකද ප්‍රෝ වර්ෂන් එකක් තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන පල්ලෙහා තියෙනවා download pages as separate file කියලා. ඒකට ටික් එක දාගන්න අනිවාර්යයෙන්ම. ඒක දාගෙන download බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පොඩි process එකක් යනවා. ඒ process එක ගිහලා ඉවරනට පස්සේ අපේ වීඩියෝස් ටික download වෙනවා. හරි zip file එකක් විදිහට තමයි download වෙන්නේ. ඔයාලට ඊට පස්සේ මෙතන downloads වල බලා ගන්න පුළුවන් අපේ zip file එක. මම ඒක මෙතනින් cut කරලා මම ෆයිල් එකක් හදාගත්තා. new folder එකක් YouTube shorts කියලා. මම ඒකේ paste කරගන්නවා. paste කරගෙන ඊට පස්සේ මම ඒක මෙතනින්ම extract කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝස් ටික extract වෙනවා. මේ තියෙන්නේ අපි හදාගත්ත වීඩියෝස් ටික. බලමු අපේ final result එක කොහොමද කියලා. මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති. මේ වීඩියෝ එක මුලින් ඉඳන් අවසාන වෙනකන් කිසිම ස්ටෙප් එකක් මග අරින්න නැතුව අනිවාර්යෙන් බලන්න. මේ වගේ ගොඩක් වටින වීඩියෝස් තව ඉස්සරහදී ඔයාලට බලා ගන්න පුළුවන්. අනිවාර්යෙන් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ට share කරන්න. ගිහින් එන්න සුබ දවසක්.